ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සේරුවාවිල පදවි මහසෙන්පුර දලුක්කල ග්‍රාමය මුල් කරගෙන අජිත් බුල්න සහ දයානී ජයසුන්දර යන මාපියන්ට ගාව 2005 වර්ෂයේ අප්‍රේල් මාස 7 වන දින ඉෂාර මදුසංක නමින් පින්වන්ත කුමරෙකු උපත ලබන්නේ පවුලේ දෙවෙනි දරුවා ලෙසයි. වැඩිමහල් සොහොයුරෙකු හා බාල නැගණියක සමගින් තම කිලිලොල් ළමාවිය ගත කරන ඉෂාර මදුසංක දරුවා මූලික අධ්‍යාපනය සඳහා දෙමාපියන් විසින් දලුක්කල විද්‍යාලයට ඇතුළත් කරනු ලබනවා. පහ ශ්‍රේණිය දක්වා මූලික අධ්‍යාපනයෙහි නිරත වන මේ දරුවා තුළ සසුන්ගත වීමේ ආශාව ලියලා වැඩෙන්නට විය. ඉෂාර මදුසංක දරුවාගේ සසුන්ගත වීමේ අපේක්ෂාව මල්ඵල දරමින් 2015 වර්ෂයේදී කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඓතිහාසික දඹදෙණි පුරවරයට අයත් අතුරුවල ශ්‍රී බැබිලවනාරාම පූලේ විහාරස්ථානයේදී පැවිදි දිවියට ඇතුළත් වනවා. අතුරුවල ශ්‍රී බැබිලවනාරාම පූලේ විහාරාධිකාරී ගිරවුල්ල සංරක්ෂිත පිරිවෙන් පරිවේනාධිපති නාරම්මල ශාසනාරක්ෂක බල මණ්ඩලයේ නියෝජ්‍ය ලේකකාධිකාරී පුස්කොළදිනිය සිරි සෝමරතන දහම් නිකේතනාධිපති පූජ්‍යපාද මැද්දේපොළ සෝමරතන හිමිපාණන් වහන්සේගේ ශිෂ්‍ය හිමිනමක් ලෙස සසුන්ගත වන ඉෂාර මදුසංක දරුවා එතැන් සිට දලුක්ගල සුනීත සාමණේර හිමියන් ලෙස හඳුන්වන්නට යෙදෙනවා. සංඝරක්ෂිත පිරිවෙනට සාමණේර ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ නමක් ලෙස ඇතුළත් වන සුනීත පොඩි හාමුදුරුවන් කුඩා කල පටන් ප්‍රකට කළ ඉගෙනීමෙහි දක්ෂතාවය පෙන්වමින් මනා ලෙස සිය අධ්‍යාපන කටයුතු සම්පූර්ණ කරනවා. මූලික බණ දහම් ගුරු හිමි පාසෙවණෙන් උගත් සුනීත පොඩි හාමුදුරුවන් වැඩිදුර අධ්‍යාපනය සඳහා මහනුවර අස්ගිරි මහා විහාර පිරිවෙනට ඇතුළත් කරනු ලබන්නේ සාමණේර භික්ෂුවක් ලෙස මූලික සූත්‍ර විනය ධර්ම පිළිබඳ අවබෝධය පුළුල් කරලමින් උසස් අධ්‍යාපනයට යොමු වීමේ කුසලතාවන් ප්‍රකට කළ බැවිනි. සිය ගුරු හිමියන්ගේ අපේක්ෂාවන් මුදුන් පමුණුවාලමින් උගත් විනයදර ජ්‍යෙෂ්ඨ භික්ෂුන් වහන්සේලාගේ ඇසුර ලබමින් මහනුවර අස්ගිරි මහා විහාර පිරිවෙනෙහි දීප්තිමත් ශිෂ්‍ය හිමි නමක් බවට සුනීත පොඩි හාමුදුරුවන් වහන්සේ පත්වන්නේ ප්‍රාචීන අවසාන පණ්ඩිත විභාගයෙන් හා උසස් පෙළ සමත්ව විශ්වවිද්‍යාල අධ්‍යාපනයට සුදුසුකම් සපුරාලමින්ය. පදින් මහසෙන්පුර දලුක්ගල නම් ග්‍රාමයේ තමයි මම උපත ලැබුවේ. ඉතින් මම දලුක්ගල නම් ගමේ උපත ලැබලා මූලික අධ්‍යාපනය ලබන්නට දලුක්ගල ප්‍රාථමික විද්‍යාලයට මාව බාර දීලා එතනින් මම මාගේ මූලික අධ්‍යාපනය ලබා ගන්නට යෙදුණා. එතනින් පසුව මම වසර 10ක් පුරාවටම
මාගේ ජීවිතය මම ගම වුණු ඒ දළුග්ගල ගමේ මම වින්දනය කරලා මම අවුරුදු 10න් යනවා පැවිදි වෙන්නට කුරුණෑගල දිස්ත්‍රික්කයට. ඉතින් මගේ අම්මයි තාත්තයි මාව බොහොම අමාරුවෙන් හරි මගේ ලොකු හාමුදුරුව වන මැද්දේපොළ සෝමරතන ලොකු හාමුදුරුවන් වහන්සේට මාව බාර දෙනවා. මට එතකොට අවුරුදු 10 ලැබලා තිබුණෙත් නැහැ. ලොකු හාමුදුරුවන් වහන්සේගේ සෙවණෙහි මම වසර ගණනාවක් මේ දක්වාම මම අධ්‍යාපනය ලබා ගන්නට යෙදුණා. ඒ වගේම තමයි ලොකු හාමුදුරුවන් වහන්සේගේ සෙවණේ මැනවින් ශාසනික කර්තව්‍යයන් සිදු කරමින් ඒ වගේම උන්වහන්සේ ඒ අපට පෙන්වලා දුන්නු යහපත් මාර්ගයේහි මැනවින් අපි ගමන් කරලා කටයුතු කරන්නට යෙදුණා. මෙසේ පැවිදි දෙවියේ මූලික අධ්‍යාපන කටයුතු සපුරාලමින් 20 වයස සම්පූර්ණ කරවන සුනීත පොඩි හාමුදුරුවන් අධිශීල ශික්ෂා සංඛ්‍යාත උපසම්පදා ශීලෙහි පිහිටවනු ලබන්නේ පසුගියදා මල්වතු විහාරීය මංගල උපෝසථාගාරයේදී සාමණේර භික්ෂුවක් ලෙස බහුජන හිතාය බහුජන සුඛාය යන අදහසට අනුව සමාජය හට දැනුම හා ආගමික මාර්ගෝපදේශනයන් ලබා දීමට සෝදානම් විය යුතුය. දලුග්ගල සුනීත පොඩි හාමුදුරුවන් වහන්සේ විහාරස්ථානයට අධිශීල ශික්ෂා සංඛ්‍යාත උපසම්පදා ලබමින් වැඩම කරවන්නේ මේ සුදුසුකම් මනා ලෙස සපුරාලමින්. ඒ එකතු කරගත්තා වූ දැනුම් සම්භාරයත් සමගම මම අනාගතයේදී මේ ශාසනය ඒ වගේම මේ සම්මා සම්බුද්ධ ශාසනය බුදුරජාණන් වහන්සේගෙන් මේ පැවතගෙන යන්නට යෙදුණා වූ ඒ ශාසනය චිරාත් කාලයක් බෙහෙවින් ආරක්ෂා කිරීමටත් ඒ වගේම වසර ගණනාවක් පෝෂණය වුණු ඒ මාගේ පන්සල ඒ වගේම ඒ පන්සලේ සිටින්නා වූ දායකයෝ මේ සියලු දෙනාගේම ශාසනික කර්තව්‍යයන් ඊටා මැනවින් කර දෙනවා කියන මේ උතුම් ප්‍රාර්ථනාවත් ඒ වගේම තමයි මාගේ ගෞරවනීය ලොකු හාමුදුරුවන් වහන්සේට මේ ගමන් කරන්න තිරියට මම බොහොම උපකාර කරනවා කියන මේ උතුම් ප්‍රාර්ථනාවත් සමග මම නවතිනවා. අධිශීල ශික්ෂා සංඛ්‍යාත උපසම්පදා ශීලෙහි පිහිටුවනු ලැබීමෙන් අනතුරුව විහාරස්ථානයට වැඩම කරවන ලද අපගේ දලුග්ගල සුනීත පොඩි හාමුදුරුවන් වහන්සේට සසුනබර දිදුලවමින් ශාසනික අභිවෘද්ධියෙහි තමන්ගේ ගුරුදේවෝත්තමයාණන් වහන්සේගේ ගමන් මඟ පියනගන්නට තුරුණුවන්ගේ ආශිර්වාදය ලැබේවා. චිරං ජයතු හිමියනි.